ඔමේගා 3 යනු ශරීරයට අත්‍යවශ්‍ය වන ඇතැම් ආහාරවල සුලබෝ පවතින වගේම ඇතැම් විට ආහාර අතිරේකයක් පෝෂක අතිරේකයක් ලෙස ලබාගත හැකි ඇතැම් විට වෛද්‍යවරු ඖෂධයක් ලෙස ඔබට නිර්දේශ කරන ඉතා වැදගත් පෝෂකයක්. හැබැයි ඔමේගා 3 ගන්න බොහෝ දෙනෙක්ට ඔමේගා 3 වැඩ කරන්නේ නැහැ. ඔමේගා 3 වැඩ කරන ආකාරය බොහෝ වෛද්‍යවරු පවා දන්නේ නැහැ. දන්නා වෛද්‍යවරු මෙය හරි හැටි ජනතාවට පැහැදිලි කරලා දෙන්නේ නැහැ. ඒ වගේම විශේෂ හෙළිදරව්වක් පොල් තෙල් සහ ගෙතෙල් කාලා සැපට හිටපු අපගේ ජාතියට ගුණයි කියලා සන්ෆ්ලවර් ඔයිල් සහ මාජරින් කවල ලෙඩ කරපු බහුජාතික සමාගම්වල උප්පර වැට්ටියගෙනත් මම අද ඔබ සමග කරුණු බෙදා ගන්න සූදානම් වෙලා ඉන්නවා. නිරෝගී ජීවන රටාව පිළිබඳව කරුණු ඔබ සමග බෙදා ගන්න ගමන් අපි ශ්‍රී ලාංකීය දූ දරුවන්ට ඉතාලිය වෛද්‍ය පීඨයට සහ අනෙකුත් පීඨවල අධ්‍යාපනය ලබා ගැනීමට මම් පෙත් සලසනවා. ඒ පිළිබඳව දැනගැනීමට සහ මෙවැනි වීඩියෝ තවදුරටත් නැරඹීමට අපගේ channel එකට අදම subscribe කරන්න. නාපොලියේ පොලික්ලිනිකෝ රෝහලේ සේවය කරන මම ඩොක්ටර් විරාජ් පට්ටපොල. ටික කාලයකට පස්සේ. ඉතින් පමාවී හෝ අද මම ඔබ සමග බෙදා ගන්න සූදානම් වෙන්නේ ඔබගේ ආහාර වේලේ තිබෙන ඔබට නොපෙනෙන ඉතාම වැදගත් සටනක් පිළිබඳව. මේ සටන සිදුවන්නේ ඔමේගා 3 අපි මේ හැමෝම කතා කරන ඉතාම වැදගත් පෝෂකයක් වන ඔමේගා 3 සහ අපි ඊතරම් කතා නොකරන හැබැයි කතා කළ යුතු අනිවාර්යයෙන්ම කතා කළ යුතු ඔමේගා 6 කියන සංඝටකය අතර. අපි නොදන්න අපි ගන්න ආහාරවල අඩංගු මේ සංඝටක දෙක අපගේ ශරීරයට ඉතාම වැදගත් බලපෑම් සිදු කරනවා. මම මේ සටනට යන්න කලින් ඔමේගා 3 කියන්නේ මොකද්ද? ඔමේගා 6 කියන්නේ මොකද්ද කියලා ඔබට පහදලා දෙන්න. අපගේ ශරීරයේ නියමාකාරයට වැඩ කිරීමට නම් ඔබගේ ශරීරයේ පද්ධති, ශෛල, පටක මේ සියලුම දේ නිසි ආකාරයෙන් ක්‍රියා කළ යුතු වෙනවා. මේක හරියට සංගීත කණ්ඩායමක් වගේ. ඉතින් අපගේ ශරීරයත් විවිධ කොටස් එකතු වීමෙන් සැකසී තිබෙන ආකාරයටම සංගීත කණ්ඩායමකුත් විවිධ කොටස් වලින් එකතු වෙලා තිබෙන්නේ. ගායකයන්, වාදකයන්, විවිධ සංගීත භාණ්ඩ මෙහි අඩංගු වෙනවා. නමුත් මෙහි එක ගායකයෙක් හෝ නැතිනම් එක වාදකයෙක් නිසි ආකාරයට නිසි ශ්‍රුතියට මෙහි ගායනය හෝ වාදනය සිදු නොකරන්නේ නම් එහි ප්‍රතිඵලය මිහිරි වන්නේ නැහැ. මුළු සංගීත කණ්ඩායමේම වෑයම අපතේ යනවා. ඉතින් ඇයි අද මම මේ සංගීත කණ්ඩායමක් ගැන කතා කරන්නේ? ඒට හේතුව අපගේ ශරීරයත් ඒ වගේමයි. එක පෝෂකයක් හෝ නිසි ආකාරයකට නිසි ලෙස ඔබට ලැබෙන්නේ නැතිනම් ඒ ප්‍රතිඵලය ඔබගේ ශරීරයට ඉතාම භයානක ලෙස බලපෑමට ඇති හැකියාව නිසා. අපි අද මේ කතා කරන ඔමේගා 3 අපගේ සංගීත කණ්ඩායමේ සිටින වැදගත්ම වයලින් වාදකයා වගේ. මේ වයලින් වාදකයන් නිතරම කැපී පෙනෙන කෙනෙක්. ඒ වගේම සම්භාව්‍ය සංගීත කණ්ඩායමකට අත්‍යවශ්‍යම කෙනෙක්. කුඩා මසුන් ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ සම තුළ බහුලවම තිබෙන මේ ඔමේගා 3 ඔබට ලබා ගත හැකි. ඒ වගේම හන ඇට, කරපිංචා, මුරුංග කොළ වල ඔමේගා 3 බහුලවම අඩංගු වෙනවා. ශ්‍රී ලංකාවේ නම් මෙතරම් බහුල නොවුනත් පිටරටවලදී ඔබට ලබා ගත හැකි chia seeds නැත්නම් chia ඇට ඔමේගා 3 පිරුණු ආහාරයක්. ඔමේගා 6 ඔමේගා 3 වලට වඩා ගොඩක් වෙනස්. ඔමේගා 6 කියලා කියන්නේ අපේ සංගීත කණ්ඩායමේ විශාල බෙරයක් වාදනය කරන බෙරවාදකයෙක් වගේ. මේ බෙරවාදකයා අපගේ සංගීත කණ්ඩායමට ඉතාම වැදගත් කෙනෙක්. ඒ වගේම ඔමේගා 6 උත් අපගේ ශරීරයට ඉතාම වැදගත්. මේ ශරීරයේ වර්ධනයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට ඉතාම අවශ්‍ය සාධකයක්. නමුත් ඔමේගා 6 අධික ලෙස අපගේ ශරීරයට එකතු වෙනම් නැතිනම් අපගේ සංගීත කණ්ඩායමේ බෙරවාදකයා මහා හයියෙන් ගෝසාවට අර බෙරේ ගහනවා නම් අපගේ ප්‍රධාන වයලින් වාදකයාගේ වයලින් ශබ්දේ ඇහෙන්නේ නැති වෙනවා. මම දැන් ඔබට කීවා ඔමේගා 3 ලබා ගන්න ඕන ලබා ගන්න පුළුවන් තැන් කීපයක් පිළිබඳව. නමුත් ඔමේගා 6 ලබා ගන්න ඊතරම් මහන්සි වෙන්න ඕනේ නැහැ. මතක් කරන්න ඔබ අන්තිමයට කාපු ෆ්‍රයිඩ් රයිස් එක, කොත්තුව, චිකන් ඩෙවල් එක නැත්තම් කේක් කෑල්ල මේ සියලුම ආහාරවල ඔමේගා 6 අන්තර්ගතයි. අපේ සංගීත කණ්ඩායමකට පෙරවාදකයෙක් වගේම වයලින් වාදකයෙක් අත්‍යවශ්‍යයි. වගේම අපගේ ශරීරයටත් ඔමේගා 3, ඔමේගා 6 ඉතා වැදගත්. හැබැයි වැදගත් දේ මේ දෙන්න
අපට ලැබෙන අනුපාතය. වෛද්‍ය විද්‍යානුකූලව මේ අනුපාතයේ තියෙන වැදගත්කම මම ඔබට පැහැදිලි කරලා දුන්නොත් මෙහි ඇත්තම හේතුව ඔමේගා 6 වලට සහ ඔමේගා 3 වලට සම්බන්ධ වෙන්න පුළුවන් ශරීරයේ තිබෙන එක එන්සයිම් වර්ග සමග පමණයි. මේ එන්සයිම් ඔමේගා 3 සමග සම්බන්ධ වෙද්දී ශරීරයට හිතකර ද්‍රව්‍ය රාශියක් නිෂ්පාදනය කරනවා. ඒ වගේම මේ එන්සයිම් ඔමේගා 6 සමග සම්බන්ධ වුණොත් ශරීරයට අහිතකර දේවල් නිෂ්පාදනය කරනවා. ඔමේගා 3 ප්‍රමාණය ඔමේගා 6 ප්‍රමාණයට වඩා ඉතා අඩුයි නම් මේ ඔමේගා 3 වලට මේ එන්සයිම් සමග සම්බන්ධ වෙන්න තිබෙන හැකියාව ඉතාම අඩු වෙනවා. ඒට හේතුව ඔමේගා 6 සෑම විටම මේ එන්සයිමයට බැඳීමයි. එමගින් ඔමේගා 3 වලට මේ එන්සයිම් සමග බැඳීමට ඇති හැකියාව ඉතාම අඩු වෙනවා. ප්‍රතිඵලය ශරීරයට අහිතකර සංඝටක රාශියක් මේ හරහා නිපදවීම වගේම ශරීරයට හිතකර වෙන ඔමේගා 3 වලින් නිෂ්පාදනය වෙන සංඝටක නිපදවීම ශරීරයේ තද්ද බල ලෙස ඇන හිටීමයි. අද වෙන විට ඔමේගා 3 අපගේ ශරීරය ලබා ගැනීම ටිකක් අපහසු වෙලා. මේ එළවලු මාළු වර්ග සොයා ගැනීම ටිකක් අපහසුයි. හැබැයි ඔමේගා 6 හැමතැනම තිබෙනවා. ඔබ කන කොත්තුවේ ෆ්‍රයිඩ් රයිස් එකේ මාර්ජරින් දැම්මම නම් කේක් එකේ ඉතා විශාල ප්‍රමාණවලින් ඔමේගා 6 ලැබෙනවා. ප්‍රතිඵලය මොකද්ද? ඔමේගා 6 ඔමේගා 3 අනුපාතය ගොඩක් වෙනස් වෙලා තියෙනවා. අද දින වන විට ඔබම හිතන්න ඔබගේ ආහාර වලින් මම මේ කීව දේවල් අන්තර්ගත වෙන මට්ටම මොකක්ද කියලා. දැන් ඔමේගා 3 සාමාන්‍ය පුද්ගලයෙක්ගේ 20ට එකක්. කියන්නේ ඔමේගා 3 එකක්, ඔමේගා 6 20ක්. නැත්තම් 40ටත් මේක ඇතැම් විට ඇමරිකානු ජාතිකයන්ගේ පෙන්නුම් කරනවා. 40ට එකක් වගේ ඉතාම වැඩි අනුපාත වලින් ඔමේගා 6 ඔමේගා 3 වලට සාපේක්ෂව අපගේ ශරීරයට ලැබෙනවා. මේ ඉතාම අහිතකර තත්වයක්. අපගේ මිනිස් ශරීරය සැකසී ඇත්තේ පරිසරය හා බැඳුණු ආහාර රටාවකට. අතීතයේදී මිනිස් ආහාර රටාව මගින් ඔවුන්ට ලැබුණු ඔමේගා 3 සහ ඔමේගා 6 අනුපාතය එකට එක නැත්නම් එකට දෙක මේ අනුපාතවලට ආසන්න අගයකයි තිබුණේ. අද වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් වලින් තහවුරු වෙලා තියෙනවා අවම වශයෙන් එකට 4 අනුපාතයක හෝ මේ ඔමේගා 3 සහ ඔමේගා 6 අනුපාතය තිබිය යුතු බව. ඔමේගා 6 අනුපාතය ඔමේගා 3 අනුපාතය සමග සසඳද්දී ඔමේගා 6 අනුපාතය ඉතා ඉහළ නම් අපගේ ශරීරයට ලොකු හානි ප්‍රමාණයක් සිදු වෙනවා. මේ අහිතකර ඔමේගා 3 ඔමේගා 6 අනුපාතය නිසා ඔබගේ ශරීරයට chronic inflammation කියන තත්ත්වය ඇති වෙනවා. ඒ තමයි දීර්ඝකාලීන ඉදිමුම් තත්ත්වය. මේ chronic inflammation කියන දීර්ඝකාලීන ඉදිමීම් තත්ත්වය නිසා ඔබගේ ශරීරයේ ආතරයිටිස් කියන තත්ත්වය ඇති වෙනවා. ඒ වගේම හෘද රෝග සහ පිළිකා තත්ත්වවලත් අවදානම වැඩි වෙනවා. මේ chronic inflammation තත්ත්වය නිසා ඔබගේ රුධිර නාලවලට දිගින් දිගටම හානි වීමේ ප්‍රතිඵලයක් ලෙස ධමනිවල තෙල් තට්ටු බැඳෙන්න පටන් ගන්නවා. දැන් මම ඔබට කියන්නම් මම කලින් කිව්ව sunflower oil ගැන. sunflower oil වල omega 6 පිරීලා. sunflower oil වගේම corn oil නැත්නම් තිරිඟු ඇට වලින් සාදන තෙල, ඒ වගේම soybean oil සෝයා ඇට වලින් සාදන තෙලේ මේ omega 6 තාම විශාල ප්‍රමාණවලින් අඩංගු වෙනවා. ඔබ දන්නවද ඔබගේ ශරීරයට හිත කරයි කියලා වෛද්‍යවරු පවා එවකට නිර්දේශ කළ මේ sunflower oil වල කොතරම් omega 6 අඩංගු වෙනවද කියලා. 65% මුළු තෙලෙන්ම 65% අඩංගු වෙන්නේ omega 6. omega 3 හොයාගන්න නැති තරම්. අපිට කන්න එපා කිව්ව පොල් තෙල් වල ඔබ දන්නවද omega 6 කොතරම් තිබෙනවද කියලා? හොයාගන්නවත් බැරි අඩු ප්‍රමාණයක්. 2%ටත් වැඩි අඩු ප්‍රමාණයක්. ඉතාම අඩු අගයක්. ඉතින් අගුණ මොකක්ද? ඉතාම ගුණදායි ඔලිව් ඔයිල් වල පවා ඔමේගා 6 අඩංගු වෙනවා. 3.5ත් 12ත් අතර විවිධ මට්ටම් වලින් ඔමේගා 6 අඩංගු වෙනවා. නමුත් ඔලිව් තෙල් වල හිතකර ගුණදායි දේවල් ගොඩක් තිබෙනවා. ඒවා අපේ ශරීරයට ඉතාම වැදගත්. පොල් තෙලුත් ඒ වගේම තමයි. දැන් ඔමේගා 3 පෙති ආහාර අතිරේකයක් ලෙස ලබා ගන්න ඔබ නිකමට හිතන්න මම අර කලින් කියපු
ඔමේගා 6 බහුල ආහාර ඔබ කෙතරම් ආහාරයට ගන්නවද කිව්වොත් ඔමේගා 3 පෙත්තේ බලපෑම ඔබට ලැබෙන්නේ නැති තරම්. මස් මාංශ වලත් අතීත කාලේ අපේ අතීත මිනිස්සුන් දඩයම් කරලා ආහාරයට ගත් සතුන්ගේ ඔමේගා 3 ඔමේගා 6 අනුපාතය 1:2 වගේ මට්ටම් වලින් තමයි පැවතුනේ. නමුත් අද තත්ත්වය ගොඩක් වෙනස්. අපි අද වැඩිපුරම ආහාරයට ගන්නේ ෆාම් කරපු සතුන්ගේ මස් නැත්නම් ඇති කරපු ගොවිපළවල ඇති කරපු සතුන්ගේ මස් සහ බිත්තර. මේවල ඔමේගා 6 අධික ප්‍රමාණ වලින් අඩංගු වෙනවා. මේට හේතුව සතුන්ගේ මස් මාංශ සහ බිත්තර වල අඩංගු වන්නේ ඔවුන් ගත් ආහාරවල අඩංගු ඔමේගා 3 සහ ඔමේගා 6. මේට හේතුව ඔමේගා 3 බහුල ශාකමය ආහාර මේ සතුන්ට ලබා දීම ගොවිපළ හිමියන්ට ඉතාම අවාසි සහගත තත්ත්වයක්. ඊට වඩා ලේසි ඔමේගා 6 බහුල අහිතකර ආහාර ඉතා අඩු මිලට මේ සතුන්ට ලබා දීම. මේ අහිතකර ආහාර සතුන්ට ලබා දීම ගොවිපළ හිමියන්ට ඉතාම වාසිදායක තත්ත්වයක්. ඒට හේතුව මෙමගින් ඔවුන්ට මුදල් ඉතුරු වෙනවා විතරක් නෙවෙයි. මේ ආහාර ලබා දීම නිසා මේ සතුන් ඉක්මනින් ඔවුන්ගේ බර වැඩි කරගන්නවා. මේ ඔවුන්ට ඉතාම වාසිදායක තත්ත්වයක්. ඔමේගා 6 බහුල ආහාර දීලා ගොවිපළ හිමියන් තමන්ගේ සතුන් මහත් කරන දේ ඇහුණාම ඔබටත් හිතෙන්න පුළුවන් ඔමේගා 6 අපිටත් සුලභාවය ඇති කරනවා කියලා. ඉතින් එය එලෙසම සිදු වෙනවා. අධික මට්ටම් වලින් ඔමේගා 6 ලබා ගැනීම ඔබගේ මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරන බව අද සොයාගෙන තිබෙනවා. මේ ක්‍රොනික් ඉන්ෆ්ලමේෂන් තත්ත්වය නිසා ડિප්‍රෙෂන් නැත්නම් විෂාදය රෝගය වගේම දීර්ඝකාලීනව මෙහි බලපෑමක් ලෙස අල්සයිමර් තත්ත්වය වුණත් ඇති විය හැකි බව අද වාර්තා වෙනවා. දැන් අපි ඔමේගා 6 වල අහිතකර තත්ත්ව පිළිබඳ කතා කරන්නේ. දැන් අපි කතා කරමු ඔමේගා 3 ඇයි අපි ලබා ගත යුත්තේ කියලා. ඇත්තටම ඔමේගා 3 කියන්නේ අපේ හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වයට වගේම අපේ රුධිර සංසරණ පද්ධතියට ඉතා වැදගත් දෙයක්. මම ඔමේගා 6 chronic inflammation ශරීරය පුරාම දිගු කාලයක් තුළ තිබෙන ඉදිමීම් තත්ත්වය ඇති කරන බව මම කලින් පැහැදිලි කරලා දුන්නනේ. ඔමේගා 3 එහි අනිත් පැත්ත සිදු කරනවා. ඔමේගා 3 ඇත්තෙන්ම ශරීරයේ ඉදිමීම් තත්ත්වය අඩු කරනවා. මේ ඇත්තටම ක්‍රොනික් ආතරයිටිස් දීර්ඝ කාලයක් පවතින ආතරයිටිස් වැනි රෝග තත්ත්වවලට ඉතාම වැදගත් ඖෂධයක්. ඒ වගේම ඔමේගා 3 අපගේ මානසික සෞඛ්‍යයට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. අද අපි සොයාගෙන තිබෙනවා ඔමේගා 3 අඩංගු ආහාර නිසි අනුපාත වලින් ලබා ගැනීම මගින් විෂාදය සහ අල්සයිමර් වැනි තත්ත්ව මග හරවා ගැනීමට හැකියාවක් තිබෙන බව. ඉතින් ඔබ අද ඉගෙනගත් පාඩම මොකක්ද? මස් මාංශ ආහාරයට ගැනීම නරක නෑ. හැබැයි කොහෙන්ද එන්නේ කියලා බලන්න ඕනේ. ඒ සතුන් මොනවද ආහාරයට ගන්නෙ? මේ කළ නොහැක්කක් නම් ඔබට කරන්න තියෙන්නේ ඔබ ආහාරයට ගන්නා මස් මාංශ ප්‍රමාණය අඩු කිරීම. ඒ වගේම මුහුදු මාළු වැඩිපුර ආහාරයට ගැනීම. එමගින් ඔබ ගන්නා ඔමේගා 6 ප්‍රමාණය අඩු කරගන්නවා. වගේම ඔමේගා 3 ප්‍රමාණය වැඩි කර මේ සමබරතාවය යහමින් පවත්වා ගැනීමට ඔබට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ධාන්‍ය වර්ග වලින් නිෂ්පාදනය කරන තියෙන තෙල් වර්ග ශරීරයට අහිතකර බැවින් ඒවයින් පිසු ආහාර ගැනීම හැකියතාක් අඩු කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඒ ධාන්‍ය තෙල් වලින් නිෂ්පාදනය කරලා තිබෙන මාජරින් වැනි ද්‍රව්‍ය ඔබගේ ආහාරවලට එකතු කර ගැනීම හැකියතාක් අඩු කරන්න. ඒ වගේම අපිට මේ හිතකර පොල් තෙල් සහ ඔලිව් තෙල් වලින් ආහාර පිසගන්නා නිවැරදි ආකාරය ඔබට පැහැදිලි කිරීමට මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේ වීඩියෝ අවසානයේදී ඔබ කන නොකන දේවල් ඔබව ලෙඩ කරන ආකාරය පිළිබඳව ඔබ වැඩි දුර දෙයක් ඉගෙන ගත්තා. ඉතින් මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා ඔබ කන බොන දේ සහ ඔබගේ සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් ලබා දෙන්න. මම ඔබට නිරෝගීමත් හෙටක් ප්‍රාර්ථනා කරනවා. මෙවැනි තවත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. එතෙක් අයබෝවන්.